සුබ දවසක් දරුවනේ. අද අපි කතා කරන්නේ 9 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ 17 වෙනි පාඩම වන අභ්‍යවකාශ තාක්ෂණය කියන පාඩමට අදාළ අවබෝධයේ ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්න සූදානමින් සිටින්නේ. අපි බලමු අවබෝධය පළවෙනි ප්‍රශ්නය. අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂ අවස්ථා 3 නම් කරන්න. අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂ අවස්ථා 3 නම් කරන්න. අපි බලමු කොහොමද අපි පිළිතුර සකස් කරගන්නේ කියලා. අපිට පුතේ ඒකට පිළිතුර මේ විදිහට සකස් කරගන්න පුළුවන්. බලන්න ඒකේ අවස්ථා 3ක් ගැන තමයි අහන්නේ. පළවෙනි අවස්ථාව සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය විසින් 1957 දී ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරන ලදී. ඔන්න එක අවස්ථාවක් පළවෙනි ප්‍රශ්නයට. අපි බලමු ඒකට ඊළඟ අවස්ථාව මොකක්ද කියලා. බලන්න ඊට සිව් වසරකට පසුව එනම් 1961 දී වොස්ටොක් 1 යනුවෙන් නම් කෙරුණු යානයක් මිනිසෙකු සමග අභ්‍යවකාශයට යවමින් සෝවියට් සංගමය මිනිසෙකු පළමුව අභ්‍යවකාශයට යැවීමේ ගෞරවය හිමි කර ගත්තේය. ඒකටම තව තියෙනවා අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස ඉතිහාසගත වන්නේ යූරි ගගාරින්ය. ඔන්න ඒකේ දෙවෙනි අවස්ථාව. එතකොට අවස්ථා 3ක් අහලා තියෙනවා. අපි බලමු ඊළඟ අවස්ථාව. 1969 දී සඳ මතට පළමු මිනිසා යවමින් ඇමරිකාව හිමි කරගත්තේ රුසියාවට නොදෙවෙනි ගෞරවයකි. මේ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ විශේෂ සන්ධිස්ථාන ත්‍රිත්වයකි. එතකොට ඔන්න අවස්ථා 3. එතකොට ඔයාලට මම විතර සඳහන් කරලා තියෙනවා පැහැදිලිව බලා ගන්න පුළුවන් අවස්ථා 3. මම නැවත කෙටියෙන් මතක් කරන්නම්. පළවෙනි අවස්ථාව තමයි 1957 දී ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. ඒකේ 2 1962 දී වොස්ටොක් 1 මිනිසෙකු කියන්නේ යූරි ගගාරින් කියන පුද්ගලයාත් සමග යානයක් අභ්‍යවකාශයට යැවීම. ඒකේ 3 වෙනි අවස්ථාව 1969 දී සඳ මතට නීල් ආම්ස්ට්‍රෝන් පළමුව ගොඩබට මිනිසා වීම. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය. අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂ අවස්ථා 3 නම් කරන්න. ඒක අපි කතා කරා. දෙවෙනි ප්‍රශ්නය. සංනිවේදන චන්ද්‍රිකා පද්ධති පිළිබඳ ආතර් සී ක්ලාග්ගේ මතය කුමක්ද? සංනිවේදන චන්ද්‍රිකා පද්ධති පිළිබඳ ආතර් සී ක්ලාග්ගේ මතය කුමක්ද? අපි බලමු පුතේ එකට පිළිතුර මොකක්ද කියලා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. සංනිවේදන චන්ද්‍රිකා පිළිබඳ මූලික අදහස ශ්‍රීමත් ආතර් සී ක්ලාග් මහතා විසින් 1945 දී වයර්ලස් වර්ඩ් සඟරාවේ පළ කරන ලද ලිපියක් මගින් ඉදිරිපත් කරන ලදී. අපි බලමු අදහස. පෘථුවියේ සමක තලය මත මධ්‍යන මුහුදු මට්ටමට කිලෝමීටර් 35786ක් දුරින් පිහිටි කවාකාර කක්ෂයක එකිනෙකට අංශක 120ක පරතරයක් සහිතව ස්ථානගත කොට ඇති භූ ස්ථාවර චන්ද්‍රිකා 3ක් මගින් මුළු පෘථිවියම ආවරණය කළ හැකි බව ඔහුගේ පිළිගැනීමයි. ඔන්න එතකොට අංක 2 කියන ප්‍රශ්නයට පිළිතුර. අපි නැවත බලමු. පෘථුවියේ සමක තලය මත මධ්‍යන මුහුදු මට්ටමට කිලෝමීටර් 35786ක් දුරින් පිහිටි
කවාකාර කක්ෂයක එකිනෙකට අංශක 120ක පරතරයක් සහිතව ස්ථානගත කොට ඇති භූ ස්ථාවර චන්ද්‍රිකා 3ක් මගින් මුළු පෘථිවියම ආවරණය කළ හැකි බව ඔහුගේ පිළිගැනීම විය. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. වායුගෝලීය සහ පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිවල අරමුණ කුමක්ද? වායුගෝලීය සහ පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිවල අරමුණ කුමක්ද? හරි. අපි බලමු පුතේ ඒකට පිළිතුර. මෙන්න තියෙනවා වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති ගැන. අපි බලමු මේකේ අරමුණ මොකක්ද කියලා. මේ චන්ද්‍රිකා පද්ධතියේ අරමුණ වනුයේ පෘථිවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තූන්ගෙන් හා සංසිද්ධිගේ තොරතුරු අභ්‍යවකාශයේ සිට අන්වේක්ෂණය කිරීමයි. හරි. ඒ තියෙන පුතේ අංක 3ට පිළිතුරු. මම නැවත කියන්නම්. මේ චන්ද්‍රිකා පද්ධතියන්ගේ අරමුණ වනුයේ පෘථිවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තූන්ගේ හා සංසිද්ධීන්ගේ තොරතුරු අභ්‍යවකාශයේ සිට අන්වේක්ෂණය කිරීමයි. අපි බලමු 4වෙනි ප්‍රශ්නය. යාන්ත්‍රණය යන්න පැහැදිලි කරන්න. යාන්ත්‍රණය යන්න පැහැදිලි කරන්න. අපි බලමු 4වෙනි ප්‍රශ්නෙට පිළිතුර මොකක්ද කියලා. හරි. අපි බලමු දැන්. යාන්ත්‍රණය යනු යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් සොයා යෑමේ ක්‍රමවේදයකි. යාන්ත්‍රණය යනු යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් සොයා යෑමේ ක්‍රමවේදයකි. ඒ සඳහා අනවරත ස්ථානගත කිරීමද නිවැරදිව මනිනු ලබන ප්‍රවේගය හා කාලයද අවශ්‍ය වේ. හරි. එතකොට ඔයාලට මෙන්න මේ ටික 4වෙනි ප්‍රශ්නයට පිළිතුරු විදියට ලියන්න පුළුවන්. අපි බලමු අවසාන ප්‍රශ්නය. ප්‍රධාන චන්ද්‍රිකා පද්ධති 3හි යෙදවුම් වෙන් වශයෙන් වගුගත කරන්න. ප්‍රධාන චන්ද්‍රිකා පද්ධති 3හි යෙදවුම් වෙන් වශයෙන් වගුගත කරන්න. එතකොට පුතේ මේ ප්‍රශ්නේදී ඔයාලට ප්‍රධාන චන්ද්‍රිකා පද්ධති 3 වගුවක වගුවක් කොටස් 3කට බෙදලා ලියන්න පුළුවන්. ඒකෙදි පළමුවෙන්ම අපිට හම් වෙන චන්ද්‍රිකා පද්ධතිය තමයි sannivedana චන්ද්‍රිකා පද්ධතිය අංක 1. ඊට පස්සේ අපිට හම්බ වෙනවා වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධතිය. එතකොට ඔයාලා කොටස් 3කට පොත බෙදාගෙන බෙදා ගන්න. එතකොට අපි මුලින්ම කතා කරමු sannivedana චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් ගැන. අපි මේ දැන් කතා කරන්නේ 5 වෙනි ප්‍රශ්නයට. හරි. අපි බලමු ඒකේ sannivedana චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් මොනවද කියලා. බලන්න අන්තර් මහද්වීප අන්තර්දේශ සීමා සහ ස්වදේශික දුරකථන ගුවන් විදුලි රූපවාහිනී හා අන්තර්ජාල sannivedana කටයුතු වලට අමතරව ගෝලීය සමුද්‍ර sannivedana කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා පද්ධතිය යොදා ගනු ලැබේ. අපි මේ කියන්නේ 5 වෙනි ප්‍රශ්නයට පිළිතුර. හරි. අපි බලමු ඊළඟට වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතියේ යෙදවුම් මොනවද කියලා. බලන්න. වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතියේ යෙදවුම් බොහෝය. කෘෂි වගාවන්හි ගුණාත්මකභාවයේ නිර්ණය හා අස්වැන්න අනුමාන කිරීම, නියඟ, ගං වතුර හා නායෑම් ආදී ආපදා තත්ත්ව හඳුනා ගැනීම, හමුදාමය කටයුතු, නගර සැලසුම් කටයුතු, වන සංරක්ෂණ හා කළමනාකරණය, කාලගුණ හා දේශගුණික තත්ත්වය අධ්‍යයනය, සාගර ආශ්‍රිත කටයුතු පාලනය හා භූමියේ විවිධ සිතියම් නිර්මාණය ඉන් කිහිපයකි. එතකොට 5 වෙනි ප්‍රශ්නයේ
ඊළඟ කොටස. අපි බලමු පස්වෙනි ප්‍රශ්නයේ ඊළඟ කොටස. ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් මොනවද කියලා. ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් බොහෝය. කක්ෂගත කරන ලද අනෙකුත් චන්ද්‍රිකා අධීක්ෂණය, මුහුදු ගොඩබිම් හා ගුවන් ගමන් නියාමනය, අන්තර්ජාල ගනුදෙනු නියාමනය, මැනුම් හා සිතියම් නිර්මාණයන් කිහිපයකි. එතකොට මේ තියෙන්නේ ඊළඟ කොටසට අදාළ පිළිතුරු ටික. අපි අදට මේ පාඩමට අදාළ අභ්‍යාස සාකච්ඡා කරලා ඉවරයි. තවත් දවසක තවත් පාඩමකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.